ඕනෑම ආදර කතාවක් ලස්සන වෙන්න නම් මව්පියන්ගේ ආදරය ඒ ආශිර්වාදය ලැබෙන්නම ඕනේ. තුනිත් වගේම දියානගේ ආදර කතාවත් ලස්සන වෙන්නේ ඒ පවුල් ආශිර්වාදය මැදයි. තුනිත් මේ දිනවල ගෙවා දවන්නේ ඉතාමත් අතිශය අසීරු කාලයක්. ඒ ඔහුගේ පියාගේ අහිමිවීමත් රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ලෙස ඔහුගේ වගකීමත් වෙන කාරණා දෙකම නිසයි. කෙසේ හෝ ඔහු පියාගේ ආසාව වෙනුවෙන් පිටියේ තරගවදින්නට යා යුතුව තිබුණ නිසා හදිස්සියේම ලංකාවට ආ දුනිත් සිය පියාට අවසන්කාරව දැක්වීමෙන් පසු නැවත ඩුබායි පලා පිටත්ව ගියා. මේ අතරතුර ගෙවන දුෂ්කර කාලයට සවියක් වෙන්න දුනිත්ට ඇගේ පෙම්වතිය ළඟින්ම ඉන්නවා. කෙසේ වෙතත් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන කාරණාවක් ගැනයි මේ කියන්න යන්නේ. ඩියානා පවසන විදිහට දුනිත්ගේ පියා ඔවුන්ගේ ආදරයට ආශිර්වාද කළ පියෙක්. ඒ විතරක් නෙමෙයි තම ප්‍රේමවන්තයාගේ ළඟින්ම ඉන්න ඇය දුනිත්ගේ පියාගේ අභාවය ගැන සංවේදී සටහනක් ඇගේ මුහුණුපොතට එක් කර තිබුණා.